අද අපි කරන්න යන්නේ දරස් ලෙවල් 11 සේල් එකෙන් ගෙන්නපු අයිටම් ටික අන්බොක්ස් කරන්න යන්නේ. එහෙනම් අපි වීඩියෝ එකට යමු. හරි අපිට මේක දරස්කින් එද්දි මෙන්න මේ වගේ තිබ්බේ. මම මේක අනිත් පැත්ත හරවලා පෙන්නන්නම්. මේ පොඩි කැපුම් පාරකුත් තිබ්බා. මම මේක ගැලවුවා ඉගෙනට. QR කෝඩ් එක දරස් කියලා ගහලා තියෙන හිටන් ගැලවුවා. මේක මේ ඔය මම දැන් කපා ගන්න අන්නේ විදිහට කපා ගත්තට පස්සේ අපි බලමු මේක මොන විදිහටද තියෙන්නේ කියලා. හරි මෙන්න මේ විදිහට තමයි බොක්ස් එකේ තියෙන්නේ. මේක මම පැත්තකින් තියාගන්නම්. මේකේ අපේ තියෙන ට්‍රයිපොඩ් එක. මේ ට්‍රයිපොඩ් එකේ හොඳට සෙලෝ ටේප් ගහලා තිබ්බ. ඒ වුණාට පිටිය නෑ වැඩක් නෑ. අපි බලමු මේ ට්‍රයිපොඩ් එකට හානි වෙලා තිබ්බොත් අපි බලමු මේකට මොකද්ද කරන්න කියලා. මේකේ යටපැත්ත හොයාගන්න නෑ මේ උඩ. අපි යටපැත්තෙම ගමු මේක. මේ තින්නේ මේකේ යට අපි එහෙනම් කපා ගමු මේක. හරි මේක එළියට ගත්තා. මේක පොලිතින් කවර් එක තමයි තියෙන්නේ. මේක අපි පැත්තකින් දාගමුකෝ. මේක අපි පැත්තකින් දාගත්තා. හරි අපි දැන් මේක මේ මොකද්ද මේ පොලිතින් එක අයින් කරලා බලමු. පොලිතින් එක කියන්නේ මේක ආරක්ෂාවට තියෙන කොලයක්. ඒ කියන්නේ හීටර් වලට නම් මනන් වලට. මෙන්න මෙහෙමයි තියෙන්නේ මේක. ඔය ගැටෙත් පේනවා ඇති මේ උඩ නොබ් එකක් තියෙනවා. ඒක අපි අයින් කරපුවාම තියෙන්නේ අර ෆෝන් එකේ ෆෝන් එකයි ලයිට් එකයි සම්බන්ධ වෙන තැන මේ පොඩ්ඩක් හයි තදට වදින්න තැන මේ එතෙන්ට උතන ස්ක්‍රූ එකක් තියෙන්නේ. ඒක අපි ලයිට් එකට දාලා මේ ස්ක්‍රූ කරපුවාම මේක හරියට සෙට් වෙනවා. මේ විදිහට තමයි තියෙන ට්‍රයිපොඩ් එක. මම දැන් දැක්කේ මෙන්න ට්‍රයිපොඩ් එකේ මේකක් වෙලා මේ ඉන්න මම පෙන්නන්න හරවල. මේ ට්‍රයිපොඩ් එක තැලිලා. අපි ඒක පැත්තෙන් තියාගමු. ඊළඟට අපි ගමු අපේ ලයිට් එකේ තියෙන කොටස. හරි මේ විදිහට තමයි තියෙන්නේ. මේකේ තියෙනවා රින් ලයිට් කියලා. හරිද? රින් ලයිට් කියලා තියෙනවා. මේකේ තව ඉස්සර තියෙන මේක මේඩ් ඉන් චයිනා. මේක සෙන්ටිමීටර් 26 සයිස් එක. ආයෙත් බොක්ස් එකේ ඔච්චර තමයි. අපි එහෙනම් මේක අන්පැක් කරන් බලමු. මේ මගේ අතින් ඉස්සෙල්ලා ඉරුණ එක මම ඉස්සෙල්ලා මේකක් ගහවන්නේ කිලෝඩේ පාර. හරි මේ විදිහට අපි ලයිට් එක එළියට ගමු. මේ ලයිට් එකට නම් අර කවරයක් නෑ මේකේ. මේකේ තව කැලි 3ක් තියෙනවා. බලමු මේ කැලි මොනවද කියලා. මේ කැල්ල තමයි අර මේකට සෙට් වෙන එක කැල්ල. ඒ කියන්නේ ට්‍රයිපොඩ් එකත් එක්ක සෙට් වෙන කැල්ල. මේක තමයි ෆෝන් හෝල්ඩ් එක. අර කළු පාට ඔන්න ඔය ගන්න කැල්ල තමයි මේ මෙතෙන්ට සෙට් කරලා මේකයි ඒ ට්‍රයිපොඩ් එකේ ලයිට් එකයි මෙන්න මේකයි අතර තියෙන සම්බන්ධතාවය ඇති කරන්නේ. අපි බලමු මේක හයි කරන්නේ කොහොමද කියලා. මේක දැම්මට වැඩක් නැහැ. යටින් ගැලවෙන එකකින්ද කමන්නේ. මේක දාමු. ඊළඟට අපි මේක දාලා හොඳට තද කරගමු. අරගෙන ලේසි වැඩක් තියෙන්නේ. ඇතුළට දාලා පොඩ්ඩක් තද කරන් තියෙන්නේ. හරි දැන් අපි මේක හයි කරගමු ලයිට් එකේ උඩ කොටසට. මේකත් තියෙන්නේ ස්ක්‍රූ කරන්න තියෙන්නේ. ස්ක්‍රූ ටයිප් කියන්නේ ත්‍රෙඩ් තියෙනවා මේක. දාලා ඔහම වට 10ක් විතර කරගන්න ඕනේ. ඉතින් හරිද? ඒ කරගලා ඉවරනහම මේකට සෙට් වෙනවා. මේක අපිට ඕන විදිහට හසුර ගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට TikTok වීඩියෝ කරනවා නම් අනිත් පැත්තෙන් නෙවෙයි. අන්න ඒ විදිහට ගන්න පුළුවන්. YouTube පැත්තෙන් කරනවා නම් ඔය දැන් තියෙන විදිහට ගන්න පුළුවන්. මට තියෙන්නේ ඔහොම ඉන්න මම ඔහොම තියා ගන්නවා. මේ රිමෝට් එක ගැන කතා කරොත් ඉන්න මේ යන්නම තියෙන්නේ ඔන් කියන බටන් එක. ඊළඟට පෙන්නන්නේ අනේ ප්ලස් කියලා. අන්න එකෙන් කරපුවාම අපේ එළිය වැඩි වෙනවා. ඊළඟට අර මැද තියෙන ගොබවහම කලර්ස් වෙනස් වෙනවා. අපි බලමු මේ මොන කලර්ද කියලා. මේක නම් මං හිතන්නේ මේක තමයි අපේ ලයිට් එකයි ට්‍රයිපොඩ් එකයි අතර තියෙන සම්බන්ධතාවය. ඒ කියන්නේ අපි මේක හයි කරද්දි හොඳට හයි වෙන්න බෑ. අන්න ඒක හින්දා මේක හයි වෙන්නේ. මේක අපි හයි කරන විදිහත් බලමු. මේක තද කරපුවාම මේ උඩ තියෙන රවුන්ඩ් කෑල්ල හෙලවෙන්නේ එහෙම නෑ. මම ඒක තද කරලා තියන්නම්. මේක ඔය කළු පාට කැල්ල තියෙන්නේ. ඒක හින්දා අපේ මේ තව්වට මේක හරියන්නේ නැහැ. ඒ හින්දා මම මේක ගලවනවා. මේක මම ගලවලා දාන්නම්. එතකොට අපි හයි කරලා බලමු සෙට් වෙනවා. දැන් සෙට් වෙනවා. ඒ කියන්නේ මේ කළු පාට කැල්ල අයින් කරන්න හරි තියෙන්නේ. මගේ මේකේ ඇනේ දිග නෑ. නැත්තම් වෙන ප්‍රශ්නයක් තියෙන්නේ. හරි ඔන්න ඔය විදිහට තමයි මේ ලයිට් එක සෙට් වුණාම තියෙන්නේ. මේ කැල්ල නම් ආයෙ වැඩකුත් නෑ. ඒක හින්දා අපි
වීක් කරලා දාමු. හරි අපි බලමු මේ ට්‍රයිපොඩ් එක සෙට් කරන්නේ කොහොමද කියලා. ට්‍රයිපොඩ් එක අරන් මේ තියෙන උඩ නොබ් එකේ තියෙන අන්න එක අයින් කරගන්න. ඒක නම් වැඩකුත් නැහැ. මේක තියලා අපි හොඳට මේක තද කරගමු. ඒක තද කරගන්න ගමන් මේක හරියට තද වෙන්න ඕනේ නැත්තම් ලයිට් එක ඇද යනවා. මේක තද කරගත්තාම මෙන්න මේ විදිහට තියෙන්නේ. මම හරියට අනිත් පැත්ත හරවලා පෙන්නන්නම්. මේ වයරයත් සාමාන්‍යයෙන් දිග තියෙනවා මීටර් 1.5ක් විතර. ඔය ඉතින් මීටර් 1.5ක් විතර තියෙනවා. ඒ හින්දා ගොඩක්ම ප්‍රශ්නයක් නැහැ. මේක මං ලයිට් එකට ගහම පෙන්නන්නම්. ලයිට් එක අපි ගහපුවාම මෙන්න මේ විදිහට රිමෝට් එකේ නිල් පාටට පත් වෙනවා. අනේ බටන් එක ඔබපුවාම අපිට ඔන් වෙනවා. මේ රින කියන එකෙන් අපි ඔබපුවාම රින කියන එක ඔබපුවාම මේකේ කලර්ස් අඩු වෙනවා. මම ඔන්න රින කරන්නේ දැන්. ඔය දැක්කනේ. මේකේ එළිය අඩු වෙනවා. ඔය මන් දැන් දන කරන්නේ. එතකොට දන බටන් එක ඔබද්දි මේකේ එළිය වැඩි වෙනවා. මේකේ තියෙනවා මැද ස්විච් එකක්. ඒ ස්විච් එක නිකන් අර ප්‍රතිචක්‍රීකරණය කියන්නේ රීසයිකල් කියලා. අන්න ඒකේ ලෝගෝ එක තියෙන්නේ. ඒක මැද ඔබපුවාම අපි මෙන්න මේ විදිහට කලර් චේන්ජ් කරගන්න පුළුවන් ඔය කට්ටියට. හරි දෙවෙනි පැකේජ් එකේ තියෙන්නේ මෙන්න මේ විදිහට. මේ පොලිතින් එක මම අයින් කරගන්නම්. අයින් කරගත්තාම තියෙන්නේ mouse and keyboard kit එක. මේක අපිට තියෙන්නේ bluetooth එක. මේක mouse and keyboard kit. මේක bluetooth එක. මේක පුළුවන් පැය 150ක්. එක charge එකකින් පැය 150ක් වැඩ කරන්න පුළුවන්. mouse එක නම් පැය 3ක් වගේ තමයි කියන්නේ. එහෙනම් අපි බලමු මේක පොඩ්ඩක් වටේ තියෙන්නේ. මේකෙත් තියෙනවා mouse and keyboard kit කියලා. මේ පැත්තේ තියෙනවා user manual එක. මේක මේ දින් චයින තමයි. මෙන්න මේ QR code එක ස්කෑන් කරලා ඔයකට මේක set up කරන විදිහ බලන්න පුළුවන්. හරිම අපි මේක අරගෙන බලමු. මේකේ තියෙනවා පාට ටිකක්. මෙන්න මේකේ මම කළු පාට එක තමයි ඕඩර් කරේ. මේ තියෙන පාට ඔයකට ගන්න පුළුවන් පාට. අරවහම මෙන්න මේ විදිහට එකක් තමයි තියෙන්නේ. ප්ලාස්ටික් එකක් ඇතුලේ තියෙන්නේ. මේක එළියට ඇද්දාම මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මේක වැඩන්නේ එක අයින් කරලා දාමු. මුලින්ම අපි mouse එක ගමු. mouse එක මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. හොඳ ආවරණයක් තියෙන එක දාලා තිනවා. මේක එළියට ගත්තාම මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. සාමාන්‍ය normal mouse එකක් විදිහට. මේක අපිට තියෙන්නේ බැටරි දාලා මේවා කරන්න. ඒ කියන්නේ බැටරි දාලා තමයි මේක වැඩ කරන්න තියෙන්නේ. මේකේ තියෙනවා මෙතන on off switch එක තියෙනවා. මේ තියෙන්නේ මේකේ බැටරි දාන්න තියෙන තැන. බැටරි දෙකක් ඕනි වෙනවා මේකට. මේක බැටරි දෙකක් දාලා ඔන්න ඔය ස්විච් එක ඔන් කරුවාම මේක වැඩ. හරි අපි දැන් කීබෝඩ් එක අතර නම් බලමු. මේක බර නෑ. මේ ඔකට පෙන්නන්නේ මේකේ තින්ක් එක නම චූටි. මේක ගොඩක්ම තියෙන්නේ ටැබ් වලට කනෙක්ට් කරන්න. අන්න මේ විදිහට තමයි පොලිතින් එකෙන් එළියට ගත්තාම තියෙන්නේ. මෙතන on off switch එක තියෙනවා. මෙතන on කරලා දාපුවම power කියලා තියෙන. ඊට එහා පැත්තේ තියෙන connect කියන බටන් එක ඔබවහම ඔයකට wifi bluetooth එහෙමත් connect කරගන්න පුළුවන් මේකට. මේක මේ සාමාන්‍ය keyboard එකක්මයි. මේක තියෙනවා අපිට W කියලා ඔබවහම Windows open කරගන්න ඕලා. E කියන එක ඔබවහම iOS. අද කියන වීඩියෝ එක ගැන ඔයා මොකද හිතන්නේ? වීඩියෝ එක like එකක් දාලා පහලින් comment එකක් දාලා subscribe පාරකුත් දාලා යන්න. එහෙනම් අපි ගියා. I wanna be the best in the game, invest in my name, check no restraints, I'm obsessed with the pain, I ingest